2025 අවුරුද්දේ A-level ලියන ඔයාලට තව තියෙන්නේ මාස 6ක් වගේ කාලයක්නේ. මෙන්න මේ මාස 6ක කාලය ඔයාලා හරියට කළමනාකරණය කරගෙන වැඩ කරගත්තොත් ඔයාලට දැන් ඉන්න මට්ටමේ ඉඳලා කිසිම ගැටලුවක් නැතුව A එකකට B එකකට යන්න පුළුවන්. කොහොමද මේ වැඩ ටික කරගන්නේ? මෙහෙමයි. දැන් ඔයාලට රිසල්ට්ස් ආපු ගමන් පොඩි මොරාල් එකක් තියෙනවා. මම වැඩ කරන්න ඕනේ කියලා. හැබැයි ඕක තියෙන ටික දවසයි නේද? ටික දවසකට පස්සේ ඔයාලට කම්මැලි හිතෙනවා. ඔයාලට කම්මැලි හිතුණාට පස්සේ වැඩ කරන්න පුළුවන්ද? එහෙම වැඩ කරන්න බෑ. එතකොට ඔයාලට ටික ඔයාලගේ වැඩ ටික ඇතහැරෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕන දේ තමයි මොකක් හරි ප්ලෑන් එකකට වැඩ කරන එක. එහෙම අපි ප්ලෑන් එකක් හදාගත්තොත් අන්න අපිට පුළුවන් වැඩ ටික සුපිරියටම ගොඩදා ගන්න. ඉතින් ඔයාලට අද මේ කියලා දෙන්න හදන්නේ අපේ ප්ලෑන් එක ඔයාලට වැඩ කරන්න පුළුවන් වෙන විදිහට ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. හරි. මෙතනදී අපි පෙන්වන්න හදන්නේ 2025 අවුරුද්දට අදාළව අපේ රිවිෂන් පන්තියේ කරන වැඩ කොටස් ටික. ඔයාලා සමහර වෙලාවට අහලත් ඇති, සමහර වෙලාවට දන්නවත් ඇති 2024 අවුරුද්දේ. එහෙම නැත්නම් ගිය අවුරුද්දේදී අපි මාස 6ක් ඇතුළතදී රිවිෂන් එකේ සම්පූර්ණයෙන්ම සිලබස් එක 3 පාරක් කවර් කරා. ඒ විතරක් නෙමෙයි විභාගයට මාස 2කට කලින් අපි සිලබස් එකත් කවර් කරා. තව දෙයක්. අපි විභාගයට කලින් රචනා ප්‍රශ්න 300කුත් කවර් කරා. ඔන්න ඔය වගේ වැඩ ගොඩක් අපි 2024 අවුරුද්දේ කරා. ඉතින් ඔන්න ඔය වැඩ ටිකම අපි 2025 අවුරුද්දේ සෙට් එකටත් කරන්න තමයි හදන්නේ. හරි. හැබැයි තව පොඩි වෙනස්කම් ටිකකුත් මේකෙදි වෙනවා. හරි. මේ තියෙන්නේ 2025 අවුරුද්දේ රිවිෂන් පන්තියේදී අපි දැනට කරලා තියෙන වැඩ ටික. දැනට අපි පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හයවෙනි පාඩම සහ 10වෙනි පාඩම කියන පාඩම් පහ සම්පූර්ණයෙන්ම කවර් කරලායි තියෙන්නේ. එතකොට ඇත්තටම ඔයාලට පේනවා ඇති මේ පාඩම් ගොඩාක් වැදගත් වෙන්නේ නැහැ A level විභාගෙට. A level විභාගෙට ගොඩක්ම වැදගත් වෙන පාඩම් ටික තමයි අපි ඉස්සරහට කවර් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය, සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය, අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, ඊට පස්සේ පාරිසරික ජීව විද්‍යාව සහ මයික්‍රෝබයොලොජි එහෙම නැත්නම් ශුද්ධ ජීව විද්‍යාව කියන පාඩම් ටික තමයි A level විභාගයට ලොකු බල්ක් එකකින් ලොකු ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙන පාඩම් ටික වෙන්නේ. ඔය පාඩම් ටික අපි ඉස්සරහට කතා කරන්න පටන් ගන්නවා. හරි. මෙහෙමයි. අපි මැයි මාසේ පළවෙනි සතියේදී මැයි මාසේ පළවෙනි සතියේ ඉඳලා මෙන්න මේ සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය කියන පාඩම කතා කරන්න පටන් ගන්නවා. එතකොට මැයි මාසේ 3 වෙනි සෙනසුරාදා ඔයාලට භෞතික පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ගාල්ල නිව් සිග්මා ආයතනයේදී. එතනදී දවල් 1 ඉඳලා දවල් 4:30 වෙනකන් තමයි පන්තිය තියෙන්නේ. ඔයාලට පස්වෙනි පාඩමට ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ගාල්ලේ පන්තියට සම්බන්ධ වෙන්න බැරි කට්ටියට ඔන්ලයින් පන්තිය තියෙන්නේ ඉරිදා උදේ 9 ඉඳලා 1 වෙනකම්. එතකොට මැයි මාසේ 4 වෙනි ඉරිදා ඉඳලා අපි සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය පාඩම පටන් ගන්නවා. හරි. එතකොට දැනටමත් අපි කවර් කරලා තියෙන පාඩම් සමහර වෙලාවට ඔයාලට කවර් කරන්න ඕන වෙයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා විභාගය ෆේල්. බයෝ ෆේල් වෙලා කියලා. එහෙම නැත්නම් බයෝ වලට S එකක් තියෙන්නේ. ඔයාට හිතෙනවා අනේ මට දෙවෙනි පාඩම කවර් කරගන්න පුළුවන් වුණොත් ආයෙත් පාරක්. අනේ මට තුන්වෙනි පාඩම ආයෙ කවර් කරගන්න පුළුවන් වුණොත් කියලා. අන්න එහෙම හිතෙන ඔයාලට අපි පොඩි උදව්වක් කරන්නයි යන්නේ. ඒ තමයි අපි වෙනම ක්වික් රිවිෂන් එකක් ඔන්ලයින් විදිහට කරගෙන යනවා. මෙතනදී 1 2 3 6 10 කියන පාඩම් ටික නැවත පාරක් ඉක්මනට කවර් කරගෙන යනවා. හරිද? හරි. එතකොට ඔය විදිහට තමයි අපේ රිවිෂන් ප්ලෑන් එක තියෙන්නේ. හරි. එතකොට දැන් මේ වෙද්දී අපි පාඩම් ටික කරගෙන යනවා. ඇත්තටම මෙතෙන්දිම මර කලින් කිව්වා වගේම විභාගයට මාස 2කට කලින් අපි සිලබස් එක සම්පූර්ණයෙන්ම ආවරණය කරලා ඉවර කරනවා. නිකන් අපි ආවරණය කරන්නේ නැහැ. ඔයාලට හැම පාඩමකටම අදාළව වර්ක් බුක් කියලා එකක් හම්බ වෙනවා. මේ තියෙන්නේ අන්නේ වර්ක් බුක් එක. මොකක්ද මේ වර්ක් බුක් එක? මේ වර්ක් බුක් එකෙන් මොකක්ද වෙන්නේ? මෙහෙමයි. මේ වර්ක් බුක් එක ගත්තොත් පාඩම් 10ටම වර්ක් බුක් 10ක් තියෙනවා. මේ මගේ අතේ දැනට තියෙන්නේ 6 වෙනි පාඩමේ වර්ක් බුක් එක. මෙතනදී බලන්න යම්කිසි පාඩමකට අදාළව අහන්න පුළුවන් සියලුම ව්‍යුහගත රචනා ප්‍රශ්න.
එහෙම නැත්නම් ව්‍යුහගත ප්‍රශ්න කොටස් ඇතුළත් වෙන පොතක් තමයි මේ වර්ක්බුක් එක කියලා කියන්නේ. එතකොට අපි රිවිෂන් පන්තියේදී මොනවා හරි පාඩමක් කවර් කරාට පස්සේ ඔයාලට හම්බෙනවා මෙන්න මේ වර්ක්බුක් එක. එතකොට පාඩම කවර් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ රිසෝස් බුක් එක එහෙම නැත්නම් සම්පත් පොත බලලා සම්පත් පොතේ තියෙන කරුණුත් පාඩම් කරලා මෙන්න මේ වර්ක්බුක් එක ඔයාලට පෙරහුරුවක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ වර්ක්බුක් එක අපි රිවිෂන් පන්තියේදී සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට පන්තියේදී එකපාරක් අපි සිලබස් එක කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලා ගෙදර ගිහිල්ලා වර්ක්බුක් එක කරාම එතනදිම ඔයාලා දෙපාරක් සිලබස් එක කවර් කරලා තියෙන්නේ. හරිද? හරි. එතකොට පාඩම් 10ටම අදාළව ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙන මේ වර්ක්බුක් එකත් එක්ක ඔයාලගේ විභාගෙට අහන්න පුළුවන් සියලුම ව්‍යුහගත කොටස් ටික ආවරණය වෙනවා. ඔය තමයි අපේ රිවිෂන් එකේ දැනට තියෙන මූලික ප්ලෑන් එක. ඉතින් අපි රිවිෂන් එකක් විතරද කරන්නේ? නෑ. අපේ පේපර්ස් නුත් තියෙනවා. එතකොට දැනටමත් ඔයාලා පේපර් ක්ලාස් එකට අපේ ඇවිල්ලා ඇති. සමහර වෙලාවට අපේ රෙකෝඩින් එකක් හරි බලලා ඇති. එහෙම නැති කට්ටියක් ඉන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා දැකලා ඇති අපේ පේපර් ක්ලාස් එකේ තියෙන විශේෂත්වය. සමහර වෙලාවට ඔයාලා දැකලා නැතුවත් ඇති. හරිද? අපේ පේපර් ක්ලාස් එකේ තියෙන විශේෂත්වය මොකද්ද? මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි පේපර් එකක ප්‍රශ්නයක් ගත්තොත් MCQ එකක් ගත්තොත් අපි ප්‍රශ්නෙට උත්තරේ විතරක් කියලා නිකන් ඉන්නේ නැහැ. ඒක පන්ති යන ළමයි හොඳටම දන්නවා. අපි එතරදී ප්‍රශ්නයකට අදාළව ඒ ප්‍රශ්නෙන් ආපු තියරි එක, ඒ ප්‍රශ්නේ ඇයි උත්තරේ හරියන්නේ, ඇයි උත්තරේ වරදින්නේ, ඔයාලට වරදින්න පුළුවන් වෙලාවල් මොනවද, ඊළඟට අහන්න පුළුවන් ප්‍රශ්න මොන වගේද කියලා ලොකු විස්තරයක් එක MCQ එකක් ගත්තොත් විනාඩි 5ක් වගේ අරගෙන ලොකු විස්තරයක් අපි හැම ප්‍රශ්නයකටම අදාළව කියලා දෙනවා. එතකොට ඔයාලා හිතෙන්න පුළුවන් එච්චර මගුලක් මොකටද කරන්නේ? එහෙම ඕනේ නැහැනේ කියලා. ඇයි අපි එහෙම කරන්නේ? එහෙම කරන්න හේතුව තමයි ඇත්තටම කිව්වොත් ඔයාලට මේ තියරි විදිහට පාඩම් කරාට වඩා පේපර්ස් ඇසුරින් ප්‍රශ්නයක් වරදින්නේ ඇයි, ප්‍රශ්නයක් හරියන්නේ ඇයි, මේ විදිහට තව එන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා ඔයාලට කියලා දුන්නොත් තමයි ඔයාලට පේපර් එකක හුරුව ලැබෙන්නේ. හරිද? එතකොට 2025 අවුරුද්දට අදාළව අපි පේපර් ක්ලාස් එකක් මේ වෙනකම් කරගෙන ගියා. මේ පේපර් ක්ලාස් එකේදී අපි දැන් වෙද්දි MCQ 1250ක් ඉවර කරලා තියෙනවා. එතකොට අපේ ටාගට් එකක් තියෙනවා MCQ 5000ක්. විභාගයට කලින් MCQ 5000ක් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. ඉතින් ඒ MCQ 5000න් 1250ක් ඉවරයි. තව MCQ 3750ක් තියෙනවා කරන්න. හරිද? එහෙනම් අන්නේ ඉතුරු MCQ ප්‍රමාණයට ඔයාලට අපේ පන්තියට අපේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. රිසල්ට්ස් දැන් ඇවිල්ලානේ තියෙන්නේ. රිසල්ට්ස් ආවට පස්සේ සතියේ ඉඳලා ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මැයි මාසේ පළවෙනි සතියේ ඉඳලා අපි පටන් ගන්නේ ෆුල් පේපර්ස් ලියන්න. ෆුල් පේපර් එකක් කියන්නේ මොකක්ද? ෆුල් පේපර් එකක් කියලා කියන්නේ MCQ 50යි, ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 4යි, රචනා ප්‍රශ්න 6ක් තියෙනවා. 4ක් තෝරගෙන ලියන්න පුළුවන් විදිහට හදපු A level පේපර් එක වගේ ස්ටෑන්ඩඩ් එකට තියෙන සම්පූර්ණ පේපර්ස්. එතකොට අන්න එහෙම පේපර්ස් තමයි ඔයාලට ලියන්න හම්බෙන්නේ ඊළඟ මාසේ ඉඳලා. එතකොට මේ පේපර්ස් ඔන්ලයින් ළමයෙක්ට වුණත්, භෞතික පන්තියන ගාල්ලේ පන්තියන ළමයෙක්ට වුණත් ඇවිල්ලා එහෙම නැත්නම් පේපර් එක ගෙදරට ගෙන්නගෙන ලියන්න පුළුවන්. මෙතනදී ඔයාලට සියලුම print කරපු ටියුට්, සියලුම print කරපු papers, එහෙම නැත්නම් workbook, ඒ හැම දෙයක්ම ඔයාලට හම්බ වෙනවා. හරිද? හරි. එතකොට පේපර් ක්ලාස් එක දැනට අපි තියන්නේ බදාදා රෑ 9 ඉඳලා හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් විදිහට. හරි. මෙතනදී අපි papers ලියවන්නත් වෙලාවක් ගන්නවා. ඒ කියන්නේ අපි ඔයාලට දවසකට වෙලාවක්, ඒ කියන්නේ සතියක් ඇතුළත එක පේපර් එකක් ලියන විදිහට ඔයාලට පහසු වෙලාවක්, පහසු දවසක් අරගෙන පැය 5මාරක් ටයිම් කරලා පේපර් එක ලියන්න අපි සලස්වනවා. ඊට පස්සේ අපේ ඉන්නවා මෙඩිසින් සිලෙක්ට් වෙච්ච ඉන්ස්ට්‍රක්ටර් පැනල් එකක්. අන්න ඒ කට්ටියට කියලා අපි ඔයාලගේ පේපර්ස් මාක් කරනවා. පේපර්ස් මාක් කරාට පස්සේ තමයි ඔයාලට ඉස්සරහට පේපර් වල ලකුණු හම්බෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ දවසේ පේපර් එකේ ඩිස්කෂන් එක කරගෙන යනවා. දැනට මේ දාලා තියෙන්නේ පේපර් එකේ ඩිස්කෂන් එක වෙන වෙලාව. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාලට වැඩ ටික කරගෙන යන්නේ. එතකොට රිවිෂන් එකේදී අපි පටන් ගන්නවා සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය පාඩම. ඒ වගේම ක්වික් රිවිෂන් එකක් අපි පටන් ගන්නවා ඔන්ලයින් විදිහට තියෙන්නේ. ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ෆුල් පේපර් ක්ලාස් එක තියෙනවා. දැන් වෙද්දී අපි පටන් ගන්න ඉන්නේ ෆුල් පේපර්ස්. දැන් වෙනකොට MCQ 1250ක් ඉවර කරලා තියෙනවා. හිතන්න සිලබස් එකෙන් MCQ 1250ක් ඉවර කරා කිව්වම
හරිද? ආයි කතා කරන්න දෙයක් නැහැ. සිලබස් එකෙන් තව අහන්න ප්‍රශ්න නැති තරම්. එතකොට MCQ 5000ක් විතර කරාම මොකද වෙන්නේ? ආයි එතනින් එහාට ඔයාලට අහන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම අහුවෙලා. හරිද? ඒ විතරක් නෙමෙයි මේ පේපර්ස් ඔක්කොම මේ ප්‍රශ්න ඔක්කොම වගේ අපි පෞද්ගලිකව බලලා හරිගස්සපු පේපර්ස්. එහෙම නැත්නම් සකස් කරපු පේපර්ස්. ඒක නිසා ඔයාලට මේ පේපර්ස් වල ක්වොලිටි එක ගැන වෙන කතා කරන්න දෙයක්, වෙන ඩවුට් එකක්, වෙන කුතුහලයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔයාලට පේපර් එක හම්බ වෙනවා. ඒ වගේම පේපර් එකේ මාකින් එකක් හම්බ වෙනවා. පේපර් එක අපි බලලා දෙනවා. සහ පේපර් එකේ ඩිස්කෂන් එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ 2025 අවුරුද්දට අදාළ කරන ප්ලෑන් එක තියෙන්නේ. ඔච්චරද? නෑ. අපි තව පොඩි වැඩ ටිකකුත් තියෙනවා. මම කිව්වා මාස දෙකකට කලින් අපි සිලබස් එක කවර් කරනවා. ඒක ඔයාලා දන්නවා. MCQ 5000ක් කවර් කරනවා කියලා කිව්වා. දැන් මේ 1250ක් ඉවරයි. ඉතුරු ටික කතා කරනවා ඉස්සරහට. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න අපි වර්ක්බුක් එක කතා කරලා ඉවර කරනවා කියලා කිව්වා. දැන් රචනා ප්‍රශ්න කතාව මොකද්ද මේ? රචනා ප්‍රශ්න වලට ඔයාලා දැකලත් ඇති. සමහර වෙලාවට ඔයාලා අරගෙනත් ඇති අපේ රචනා ප්‍රශ්න පොත් කට්ටලය. එතකොට මේ පොත් කට්ටලය සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය කියන මාධ්‍ය දෙකෙන්ම ඔයාලට දැන් වෙද්දි මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ටැමිල් මීඩියම් පොත් සෙට් එක දැනට අපි හදන ගමන් තියෙන්නේ. ඉතින් ඔයාලට අන්නේ රචනා ප්‍රශ්න පොත්වල තියෙන රචනා ප්‍රශ්න 300ක් තියෙනවා. සිලබස් එකම කවර් වෙන විදිහට හදපු රචනා ප්‍රශ්න 300ක්. එතකොට පාඩම් 10ෙම අහන්න පුළුවන් හැම රචනා ප්‍රශ්නයක්ම වගේ ඕකේ තියෙනවා. ඔන්න රචනා ප්‍රශ්න 300 කවර් කරන වෙනම ප්ලෑන් එකකුත් ඉස්සරහට අපි ක්‍රියාත්මක කරගෙන යනවා. එතකොට ඔයාලගේ MCQ කොට දානවා, ස්ට්‍රක්චර්ඩ් කොට දානවා සහ රචනා කොට දානවා. කොහොමද MCQ කොට දාන්නේ? පේපර් ක්ලාස් එක හරහා. ස්ට්‍රක්චර්ඩ් කොට දාන්නේ කොහොමද? අර වර්ක්බුක් ටික හරහා. රචනා ප්‍රශ්න ටික කොට දාන්නේ කොහොමද? අපේ රචනා ප්‍රශ්න පොත් කට්ටලය අපි පන්තියේදී සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාලට එතෙන්දී රචනා ප්‍රශ්න ටිකත් සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. ඊළඟට මෙතන තියෙනවා තව වචනයක්. ෆයිනල් ප්ලෑන්. මොකක්ද මේ ෆයිනල් ප්ලෑන් කියන්නේ? ෆයිනල් ප්ලෑන් කියලා කියන්නේ ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ පොතක්. හරිද? මේ තියෙන 2024 අවුරුද්දේ කරපු පොත. මේ පොත ඇතුලේ තියෙනවා මෙන්න මේ විදිහට දෙයක්. හරිද? ඔයාලට පෙනේවිද දන්නේ මේ තියෙන්නේ දවස් 60ක් ඇතුළතදී. ඒ කියන්නේ මාස දෙකක් ඇතුළතදී. මම කිව්වේ මාස දෙකකට කලින් සිලබස් එක මම කවර් කරනවා කියලා. ඊට පස්සේ ඔයාලා මාස දෙකක් නිකන් උඩ බලාගෙන ඉන්නවද? එහෙම ඉන්න වෙන්නේ නැහැ. හරිද? ඔයාලට හම්බෙනවා මෙන්න මේ විදිය වර්ක් ප්ලෑන් එකක්. මෙතනදී දවස් 60ක් ඇතුළත සිලබස් එකේ මෙන්න මේ කොටස් ටික බලන්න කියලා අපි වර්ක් ප්ලෑන් එකක් ඔයාලට වෙනම හදලා දෙනවා අන්තිම මාස දෙකට. ඒ අන්තිම මාස දෙකේ වර්ක් ප්ලෑන් එකේදී ඔයාලා දවසකට කරන්න ඕන මෙන්න මේ වැඩ ටික, මෙන්න මේ MCQ ටික, මෙන්න මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ටික කියලා වෙනම ඔයාලට ලස්සන පොතක් හදලා දෙනවා වැඩ ටික කරගෙන යන්න. එතකොට මේ පොතේ මම නම් දැනට අතින් ලියාගෙන තියෙන සමහර කොටස්, නමුත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන පළවෙනි දවසේ ඔයාලා කවර් කරන්න ඕන කොටස් ටික day 1 එක. එතකොට දවස දාලා දවස් තව කීයක් විභාගෙට තියනවද කියලා දාලා දවසකට පැය කීයක් වැඩ කරාද, ඊට පස්සේ ෆෝන් එක කොච්චර වෙලාවක් ඔයාලා පාවිච්චි කරාද, ඒ වගේ දේවල් ටිකකුත් ඇතුළත් කරලා තියෙනවා ඔයාලට රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ බයොලොජි වලට අදාළව ඔයාලා කරන්න ඕන වැඩ ටික අපි සටහන් කරලා තියෙනවා. MCQ මෙන්න මේ ටික තමයි ඒ ඔයාලා බලපු පාඩම් වලින් එන්නේ කියලාත් අපි දාලා තියෙනවා. ඊට අමතරව කෙමිස්ට්‍රි වලදී ඔයාලා මොනවද කරේ, ෆිසික්ස් හෝ ඇග්‍රි වලදී ඔයාලා මොනවද කරන්න කියලා අපි මෙතන සටහන් කරන්නත් වෙනම මේ ප්ලෑන් එකේම හදලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වර්ක් ප්ලෑන් එකත් සිලබස් එක කවර් වුණාට පස්සේ ඔයාලට හම්බ වෙනවා. එතකොට බලන්න රිවිෂන් එකේදී එකපාරක් තියරි කතා කරලා අපි සිලබස් එක කවර් කරනවා. ඊළඟට අර වර්ක්බුක් ටික සාකච්ඡා කිරීම හරහා නැවත පාරක් අපි සිලබස් එක කවර් කරනවා. ඊට පස්සේ අපි කරන වැඩේ තමයි මෙන්න මේ ෆයිනල් ප්ලෑන් එක පාවිච්චි කරලා අන්තිම දවස් 60 ඇතුළතදී සම්පූර්ණ පාඩම් 10ම ආයෙත් පාරක් ඔයාලට කියලා දෙනවා. ඒ පාඩම් 10ම ඔයාලට ආයෙත් කියලා දුන්නම එතනින් එහාට ඔයාලට කතා කරන්න දෙයක් නැහැනේ. හරිද? සිලබස් එකේ ආයෙ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ MCQ 5000ක් විතර කරලා රචනා ප්‍රශ්න 300කුත් ලියලා ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න පොත් ටිකක් ලියලා කරලා ඉවර කරාට පස්සේ ආයෙ කතා කරන්න දෙයක් නැහැ. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ 2025 අවුරුද්දේ රිවිෂන් ප්ලෑන් එක වැඩ කරන්නේ. එතකොට මේ ප්ලෑන් එකට සම්බන්ධ වෙලා ගිය අවුරුද්දේ වැඩ කරපු ළමයි හිටියා. 2023 අවුරුද්දේ වැඩ කරපු ළමයි හිටියා. ඉතින් මේ ප්ලෑන් එක හරියටම ඔයාලට හම්බෙන්නේ අපි ගාවින් විතරයි.
එතකොට මේක අවුරුදු කිහිපයක් තිස්සේ පරීක්ෂණ කළා හැම ළමයෙක්ටම ගැලපෙන විදිහට හදපු වර්ක් ප්ලෑන් එකක් මේක. 2021 අවුරුද්දේ තමයි අපි මේක හඳුන්වලා දුන්නේ. 2022 අවුරුද්ද 2023 අවුරුදු වලදී අපි මේක පොඩි මට්ටමින් කරගෙන ගියා. එතකොට 2024 අවුරුද්දේ තමයි අපි ලොකුවටම මේක පවත්වාගෙන යන්න පටන් ගත්තේ. ඉතින් මේක කොපි කරපු කට්ටියත් හිටියා. හරිද? ඒක අවුලක් නෑ. මට කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේ ඔරිජිනල් ප්ලෑන් එක තියෙන්නේ අපි ගාව තමයි මේක හරිම වැඩ කරන විදිහ තියෙන්නේ. හරිද? ඒකත් මම පොඩ්ඩක් මතක් කරන ගමන් ඉතින් ඔයාලට ආරාධනා කරනවා අපේ රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම මේ කතා කරන සියලුම කොටස් අපි වගකීමක් ඇතුව පන්තියට එන විදිහට නෙමෙයි ඔයාලව ගෙදර යවන්නේ. පන්තියට එන විදිහට නෙමෙයි ඔයාලව සූප් මීටින් එකෙන් එළියට යවන්නේ. ඔයාලට සම්පූර්ණ පාඩමම හරියටම තේරෙන විදිහට කියලා දීලා තමයි අපි ඔයාලව පන්තියෙන් එළියට යවන්නේ. එතකොට මතක තියාගන්න මේ වර්ක් ප්ලෑන් එක ඇතුලේ ඔයාලා හරියට වැඩ කරගෙන ගියොත් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඒකකට B එකකට යන්න පුළුවන්. එතකොට ඔයාලට මීටත් අමතරව තවත් වැඩ තියෙනවා. තව මොනවද අපි ගාව තියෙන වැඩ? අපි හිතාගෙන ඉන්නවා මාසේ අන්තිමට හැමදාම කොමන් මීටින් එකක් ගන්න. මෙතනදී ඔයාලට කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට අදාළ කරන උදව්නුත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඔයාලට වෙන පන්තියකදී හම්බෙන්නේ නැති ලොකු වාසියක් මෙතන හම්බ වෙනවා. සාමාන්‍යයෙන් වෙන පන්තියකදී ඔයගොල්ලොන්ට සර් කෙනෙක්ට මිස් කෙනෙක්ට චිට් එකක් යවලා තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්නයකට උත්තරයක් ගන්න වෙන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔයාලට ඉන්ස්ට්‍රක්ටින් පැනල් එකෙන් තමයි ප්‍රශ්නයකට උත්තරයක් ගන්න වෙන්නේ. හැබැයි ඔයාලා මෙතන තියෙන ප්‍රධානම වාසිය තමයි මට ඩිරෙක්ට් මැසේජ් එකක් දාලා මට කෙලිම මැසේජ් එකක් දාලා එහෙම නැත්නම් මට කෝල් එකක් දීලා ඔයාලට විෂය සම්බන්ධව තියෙන ඕනම ගැටලුවක් කවර් කරගන්න ඔයාලට ඕනම ප්‍රශ්නයක් අහලා දැනගන්න තියෙන ලොකු chance එකක් මෙතනදී හම්බ වෙනවා. ඉතින් අපි ඔයාලට ආයිත් පාරක් කියනවා අපි ඔයාලට ආරාධනා කරනවා මේ වර්ක් ප්ලෑන් එකත් එක්ක වැඩ කරන්න එකතු වෙන්න. ඔයාලට කිසිම ගැටලුවක් නැතුව හොඳ රිසල්ට් එකකට යන්න අපි මඟ පෙන්වන්න ලෑස්ති වෙලා ඉන්නවා. මෙන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපේ WhatsApp group එකේ link එක. ඉතින් ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් අපේ WhatsApp number එකට message එකක් දාලා. එතකොට අපි වැඩි විස්තර ඔයාලට තවත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අන්තිමටම කියන්න තියෙන්නේ ඕනම තැනක හොයලා බලන්න මේ ගානට වැඩ කරන බයෝ පන්තියක් තියේවිද කියලා. බයෝ අවුල් වෙලා වැඩ ටික කරගන්න බැරුව ඉන්න ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අන්න ඒ කට්ටියවත් ඔයාලත් එක්කම මේ වැඩපිළිවෙලට සම්බන්ධ කරගන්න. එතකොට යාළුවත් එක්කම ඔයාටත් ගොඩ යන්න පුළුවන්.